අපි අදත් කොටස් වෙළඳපොළ ශාස්ත්‍රීය ආයෝජනය කරනකොට ආයෝජකයෝ අපි හැසිරීම පිළිබඳව කතා කරමු කරුණු කිහිපයක්. හේතුව ඒ කාරණා ඔසේන් තමයි ආයෝජන නිමිත්තේ ආයෝජන පරිච්ඡේදී මේ කතා කරන කරුණු බොහෝ සෙයින් වැදගත් වෙන්න පුළුවන්. දැන් ආයෝජකයේ ආයෝජනයේට ප්‍රාර්ථනා වෙළඳපොළට එන්නේ පිරිසෙන්නේ ඇයි? යාගේ ප්‍රධානතම අරමුණ තමයි එම අරමුදල් යොදලා මේ මැදේ තවත් අරමුදල් ගොඩනගා ගන්න. ඒ සඳහා ඔහු බලාපොරොත්තු වෙන ප්‍රතිලාභ. එතකොට ඒක කිසිම වරදක් නැහැ. සාධාරණ ප්‍රතිලාභ අනුපාතයක් ලබා ගැනීම සඳහා මුදල් ආයෝජනය කරන එක. මේ ආයෝජකයෝ අතරේ සාමාන්‍යයෙන් අපි දකිනවා විවිධ ආකාර අදහස් තියෙන අය. සමහර අයට ඉක්මනින් පෝසත් වෙනවා. සමහර අය ඒ කියන්නේ කෙටි කාලීනව යව. සමහර අය ඉන්නවා දීර්ඝ කාලීනව ආයෝජනය කරලා දීර්ඝ කාලීන ප්‍රතිලාභ ලබා ගන්න. ඔය දෙක අතරේ අය. මේ අය සියලු දෙනා කල්පනා කරන්න ඕන. තමන් මේ කරන වැඩේ කොයිතරම් දුරට තමන්ගේ අභිමාතාර්ථ දිනා ගැනීම සහ වෙළඳපොළ ස්ථාවරභාවයට බාධා නොකරගෙන ඒ වගේම තමයි වෙළඳපොළේ වරදක් තමන් අතින් සිදු නොවන කෙනෙක්. ඊටාම විනයවත් අනිත් අය ගැන හිතලා තමන් ගැන හිතලා තීරණ ගන්න කෙනෙක් හැටියට දැන් අපි දන්නවා සමහර කෙනෙක් එන්න පුළුවන් කොටස් වෙළඳපොළට. ඉදිනදා කොටස් මෙලදී ගන්නවා. දවසක් දෙකක් නැත්නම් පොඩි කාලෙකින් දුන්නා. කැප්සි ආන්තික තියාගෙන. එහෙම නැත්නම් අපි අර කියනවා නිතර ගනු ලබන කුණු ලබන ආයු. අතවශ්‍යම කියනවා නම් මුල් කාලවල අපි කිව්වා එන්න කොටස් වෙළඳපොළට මේ විදිහට ගනුදෙනු කරන්න කියලා. හැබැයි අපි මතක තියාගන්න ඕන. ඒ අපි කරන්නේ කෙටි කාලීන ආයෝජනට වඩා අපි කරන්නේ කොටස් වෙළඳ ට්‍රේඩින්. මේක හරියට ඉඩමක් අපි ගන්නවා. ගමාන්තිකයක් තියාගෙන අපි දවස් කීපයකින් මේක කරනවා. ආයි තව ඉඩම් කීපයක් ගන්නවා විකුණනවා. ඒතර මෙතනදි වෙන්නේ ඉඩම් වෙළඳ. අඩෙමවල ආයෝජනය කරලා තියෙනවට වඩා පේන විදිහ. කොටස් වෙළඳපොළේ ඔය විදිහට තමයි අපි එතකොට දිනපතා කොටස් වෙළඳපොළ ගනුදෙනු එක්ක බලා තියාගෙන ඉන්නවා. කොටස් වෙළඳපොළේ හැසිරීම, කොටස් වල හැසිරීම පිළිබඳව විතර සමාලෝචනය කරන්න ඕන. ඒ අනුව බලලා තමයි අපි එදිනෙදා කොටස් අද ගන්නවා, ඊට විකුණනවා, ආයි ගන්නවා, ආයි කොටස් ගන්නවා. මේදී විතර හැගහගෙන ඉන්නවා. අතකට මේක ටිකක් දුරට එදිනෙදා ඔය විදිහට කාර්යක්ෂම ජීවිතයක් ගෙවන කෙනෙකුට කාර්යබහුල ජීවිතයක් ඇති කෙනෙකුට මේක විතර කරන්න පුළුවන් දේශී පාසු ගොඩක් නෙවෙයි. වෙන අනිත් සියලු වැඩ පස්සේ කළා කරන කෙනෙකුට කරන්න පුළුවන් වුණාට මේක සාමාන්‍යයෙන් කරන්න අමාරුයි. සමහර අය කියනවා ඔය ඉඳන්ම මම ආයෝජනය කරන්න ඉන්නේ නැහැ. මොකද මට උදේ ඉඳන් හවස වෙනකන් නැත්තම් පැය 3-4ක් දවසකට බලාගෙන ඉන්න බෑ. ඒක එහෙම අවශ්‍ය නැහැ. ඒක තමයි ඔහු ඒ කතා කරන්නේ ට්‍රේනින් වලදී. ඒ කියන්නේ ඉදිනදා කොටස් වෙළඳපොළේ ගනුදෙනු කරන්න තමයි අය. මොකද අපි කියන්නේ එහෙම නෙවෙයි. කොටස් වෙළඳපොළට එන්න හොඳ කොටස් තෝරගන්න. ඒ ගැන අධ්‍යයනයක් කරන්න. අපි ඒකට කියනවා ඉන්වෙස්ට්මන්ට් පෝල්. අපි මිලදී ගන්න ටික කාලයක් ඒක ආයෝජනයක් හැටියට රඳවගෙන ඉන්න. ඊට පස්සේ අපි කොහොමද ආකාරයට ඒ ආයෝජනය වෙනස් කරනවා. ඒතරම් දීර්ඝ කාලීන ආයෝජකයෝ තමයි රටක බලාපොරොත්තු. එතකොට ඒ වගේ වෙලාවක අපි ආයෝජනය කරොත් සමාජගත උනා පොඩි ස්ථාවර භාගයක් තියෙනවා. මගේ ඉන්න කොටස් කරුවෝ ට්‍රේනින් නෙවෙයි මේ ඉන්වෙස්ට්මන්ට් වලින්. දීර්ඝකාලීන ආයෝජනයකට ව්‍යාපාර උනත් පෙළඹෙන්න පුළුවන්. දීර්ඝකාලීනව. අපි තවත් දවසක මේ වගේම කරුණු කීපයක් සාකච්ඡා කරමු.